stars වගේ. මාමා හැමෝටම තෙරුවන් සරණයි. හරි පුතා චූටි කොහමද? පුත් සරණයි. මේ යාළුවෝ එනවා හොයාගෙන. ඔයාගේ නම මොකද්ද? මොකද්ද නම? ලස්සින්. වා සාදු කියන්න දාවේ. සාදු කිව්වද දැන්? කිව්වද? මගේ මේසෙට චොක්ලට් තියෙන එකක් ගේන්න ටක් කරලා. ඔහොම ඉන්න ඈ. මම මේ වීඩියෝ එකක් කරන්න යන්නේ සාදු ඔහොම ඉන්න. ඔහොම ඉන්න චූටි. යන් අපි යනවා පහළට. හොඳයි පුත් සරණයි. කොහෙ ඉන්නේක? පුත් සරණයි. පුත් සරණයි. කො චොකලට් දන්සල තාම පටන් ගත්තේ නැහැ. තව ටිකකින් පටන් ගන්නෙ. මෙයත් ආවනේ ඉතින්. පුත් සරණයි ඈ සාදු කියන්න ඕනේ. සාදු කියන්නේ හොඳට ඉගෙන ගන්න ඕනේ ඈ. සාදු කියන්නේ ගියානේ උඩට. නම කියන්න ආයෙත් ලස්සනට. රස්මී දැනන් කියලා. ගින් එන්නේ හරියක්. ඔව්. හැමෝටම තෙරුවන් සරණයි. අද අපි වෙසක් පුර පසළොස්වක පොය දවස ලංකාව වටේ සරණයි. ලෝකෙ වටේ හැමෝම ආමිස ප්‍රතිපත්ති පූජාවන් ඉඳි පල්ලට යන්න නවත්තකෝ. ආමිස ප්‍රතිපත්ති පූජාවන් වඩන දවස. ඉතින් අද ලංකාවේ වටේම මං හිතන්නේ හැම වෙහෙරක් පාසා ගමක් පාසා ලස්සන පින්කම් ලංකාවේ වටේම සිදු වෙන දවස. ඉතින් අද හන්තාන සඳගිරි සෑය වන්දනා කරන්නට දසදහස් ගණනක් සදහැවතුන් පැමිණෙන විශේෂ දවසක් වෙසක් පුර පසළොස්වක පොය දවස. ඉතින් අද සඳගිරි සෑයෙත් පුංචි පින්කම් ගණනාවක් පැවැත්වෙනවා. අද හවස අපිට තියෙනවා අපේ විහාර මන්දිරේ වියනේ නෙළුම් මල සවි කිරීමේ කටයුත්ත අද සවස කරන්න තියෙනවා. කෝ චිත්‍රමල්ලේ එන්න මේ ටක්කල් මේ ඉන්නේ අපේ චිත්‍ර ශිල්පියා දැන් තේබීලා යන්නේ ෂේප් එකනේ. මේ දැන් කීයටද අපි වියන සවි කරන්නේ? හවසනේ. කීයටද? තුනට විතර දාගමනේ. වෙලාව රෙඩිද? හරි අපි එන්නම් එන යස්. ඔයාලා බෙලිමල් දන්සලට යන්නේ නැතේ? ගියාද? අපේ ලයිව් වීඩියෝ එකක්. ගියාද බෙලිමල් දන්සලට? බිව්වද? රසයිද? චූටි කොහමද? ඈ සාදු කිව්වද වා? වා සාදු කිව්වද? දැන් බිස්කට් කනවද? බෙලිමල් බිව්වද? රසයිද? දැක්කයි. උත්සරණයි යන්කට. උත්සරණයි යා. උත්සරණයි මම පොඩ උඩට ගිහින් එන්න. උත්සරණයි. උත්සරණයි. උත්සරණ. ෆොටෝ එකක් ගමු මේ බොමලුවට එන්න මං ඉන්නවා. ඕම ගන්න. හැබැයි ෆොටෝ ගන්න ගියොත් ඔක්කොම පටන් ගන්නකොට මට ලයිව් එක යන්න වෙන්නේ නැහැ. ඉන්නේ ගහන්න. ඉතර ඉඳලම කක්කල ගහගන්න ඉතින්. හරිද? ඔයත් තේනවද? කට්ටියක් හරිද? වීඩියෝ බල හරි. ඉන්නේ ගා අපි හරි. වීඩියෝ බලනවද? ආච්චි දැන් ඔක්කොම ෆොටෝ මං හරිද? හරිද? ඒ වීඩියෝ දාලා තියෙන්නේ. අම්මලා කොහේ ඉඳලා දාවේ? බුලත් කොහො පිටියේ. හරිනේ. උත්සරණයි. අපි එනවා විනාඩි 10න් එනවා ටක් ගාලා ලයිව් එක කරලා. යනවද අයියලා? බෙලිමල් බිව්වද? රහයිද? ඇත්තටත් කියන අපිත් දැයි යන්නේ පොඩ්ඩයි. අපි දැන් මේ බෙලිමල් දන්සලට එන්නේ කියලා යන්නේ. ඇත්තටම රසයි පොඩ්ඩක් ඔක්කොම. නිකන් පොලිමේ ඉඳලා පොල් කට්ටක් ගන්න කලින් කියන්නේ රහයිද? රසයි. ඔන්න පේනවනේ බෙලිමල් දන්සල ගැන ප්‍රතිචාර. ලංකාවේ දැනට බැඳපු හොඳම බෙලිමල් දන්සලනේ. බෙලි රහ තිබ්බද? ඊට පස්සේ බෙලිමල් සුවඳ? අකුරු කොච්චරක් දුන්නද? මලු වලක් දාගෙන යනවද? අපේ බෙලිමල් දන්සල වන්දනා කරපයි සඳගිරි සාත් වැන්දන්නේ? නැත්තම් දන්සල විතරක් වැඳලා යනවද? දන්සලට ගියාද අයියා? ඔව් ගියානේ. අපි එනවා උඩට ගිහින් එන්නම් බුත්සරණයි එනම් කට්ටියට. පරිස්සමෙන් යන්න එහෙනම් බුත්සරණයි.
කහ පාට ටීම් එකක්. කොහෙන්ද මේ? ඈ? දිවුල පිටිය. ඉතින් ඉන්දික අයියත් දැන් දන්සල් වඳින්න කාලේ ඇවිල්ලා නේ තියෙන්නේ. ඈ? දන්සල්. නන්ද දන්සල්ට ගියාද? ගියාද? නන්ද ගියාද? බෙලිමල් බිව්වද? මොකද තාත්තේ? ජූටි කොහින්දලා දාවේ? ඉස්කෝලේ යනවද? චොක්ලට් බෙදන්නක් තියෙනවා දැම්ම බෙදන්න බෑ. මාමා? හා. සෙල්ෆියක් ගහ ගන්නවා ටකස් ගාලා ගහම. හරි හරි ඔය පේ. හරි බුත්සරණයි. බුත්සරණයි. ඉන්දික? බුත්සරණයි. ඉන්නකෝ අපේ මේ මාමලාගෙන් පොඩ්ඩක් අහගෙන ඉන්න බෙලිමල් දන්සල වන්දනා කරන්න ආව. පුතාලා කොහින්දලා දාවේ? කීවෙනි දන්සලද? බයි නැතුව කියන්නේ. පළවෙනි එකද ස්ටාර්ට් මෙහෙන්ද? සඳකිරිසෑයෙන්. අද සාමාන්‍ය කීයක් විතර බලාපොරොත්තු වෙනවද කව කරන්න? ඈ? යනකොට පාර දිගේ තියෙන ඔක්කොම කව කරනවා. සාමාන්‍ය මෙතනින් බාරහාර වෙච්ච මට්ටමේ කවුද ඉන්නේ මේ දන්සල් වලට? ඈ? ඔක්කොම එකයිද? ටීම් එකම එකයි. කාද නඩේ කුරා? එහෙනම්? මෙයා. අලා ගන්න එපා මලි බොන්න. මේ බෙලිමල් රහයිද? ඈ? බෙලිමල් ගන්න නිකන් දන්සල ගන්න අදහසක් දක්වන්න. හොඳයි. ඈ හොඳයි කියලා එක ෂෝට් ගන්න බෑ මල්ලි. විස්ස පොඩි වාක්‍යයක් දෙන්න. ටීම් එක නියෝජනය කරන්නේ. කොහේඳලා දාවේ බෙලිමල් දන්සල වැන්දා මොකද තත්ත්වය කියන්නේ? ලයිව් යන්නේ මල්ලි ඈ. ලයිව් යන්නේ මේ 600 ගණන් බලන් ඉන්නවා දැනටම. එල්දෙන ඉඳන් ආවේ. හා. හොඳට අවුරුද්දේ බොන්න තියෙන බෙලිමල් එක හොඳයි. ගුණයි නේ. අනිවාර්යෙන්. නන්දා කොහේඳලා දාවේ? නුවර ඉඳලා මේකටම දාවේ. බෙලිමල් දන්සලට චූටි සඳකිරිස උඩට ගියානේ. අපි අතෙන් යන්න තෝන මාර අවසරන්නේ. එතකොට අපේ සංවිධායක මණ්ඩලේ ඉන්නව නැන්දා. දන්සලට ආව නේද? බෙලිමල් බොනවා. රහයිද? හොඳයි නේ. ආච්චි. එතකොට මේ තමයි අපේ පොල් කටු වල තමයි බෙලිමල් දෙන්නේ. සඳකිරි හන්තාන සඳකිරිසෑ වත්තෙන්ම නෙලාගත්ත පොල් වලින් එහෙම නේද ඈ අපේ පොල් ගහක් කිය පොල් පැලයක්වත් නැහැ. කවුද එතකොට සංවිධායක ටීම් එක? කෝ යා පොඩ්ඩෙන් අපේ සඳකිරිසෑ දහම් පාසලේ එකමුතුවෙන් තමයි බෙලිමල් දන්සල දෙන්නේ. ඔයාලට පේනවා ඇති පොල් කට්ටේ ලස්සනට රන්වන් පාටට බෙලිමල්. ආච්චි බීලා තත්ත්වය කියන්න ඕනේ. යා දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය කට්ටියම ඉන්නවා. පොඩ්ඩක් ඉඩ දෙනවද නැන්ද? යා බෙලිමල් විතරක් නෙමෙයි මාමා බිස්කට් ගත්තද මාමා? බිස්කට් 60 70ක් දෙනවා මාමා දෙකයිද ගන්නෙ? මේ කෙලිම අපේ ටීචර් කී දෙනෙක් දැන් කවුද කොහොමද දන්සල වෙන්නේ? දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයයි දෙමාපියෝයි දරුවෝයි ඔක්කොම එකතු වෙලා කරන්නේ. එන හැමෝටම බිස්කට් බඩ පිරෙන්න දෙනවද? දෙකක් කාලා බඩ පුරව ගන්න ඕනේ. ආච්චි දෙකයිද බිස්කට් ගන්න දෙකයිද දෙන්නේ? බිස්කට් වෙනම දෙනවා. හකුරු කෑලි. ආන් අර පල්ලෙහෙන් කෝ හකුරු දෙන්නේ ලෝබයි කියලා මේ හකුරු දෙන්නේ නැද්ද හරියට? මාස්ක් එහෙම දාගෙන ඉන්නේ අත් ග්ලව්ස් දාගෙන. ඔන්න වැඩේ යනවා. එතකොට මෙතන වැඩේ වෙද්දී කොයි අක්කයි නා අයියා ආවේ නැද්ද? ඒගොල්ලෝ ගෙදරද? හා. ඉන්දික සංවිධායක මණ්ඩලෙත් බොනවා. ඔයාලා අලුත් වතුර ගන්නව නේද? පේනවා ඇති ඔයාලට මේ වෙන අපි අනේ පිළිවෙලට අපි ලස්සන කරනවා මේ පැහැදිලි මූණ බලන්න පුළුවන් මට්ටමේ පිරිසිදු වතුර එකක් නැද්ද නන්දා? එතකොට කෙලින්ම පියවර දෙකකට හොදනවානේ. අරකින් වතුර අරන් මේකෙන් හොදනවා. ඊට පස්සේ මේකටත් දානවා. මේ දෙකෙන්ම හොදගෙන ඔන්න චූටි මෙයාලා මොකද? ඔයාලා හොරෙන් හකුරු කකා ඉන්නවනේ. මේ දන්සලේ පොලිමද? යා. ඉතින් අද මෙහෙ විතරක් නෙවෙයි ලංකාවේ මොන පාරට මොන පළාතක කොයි පළාතක කොයි මහ පාරට එළියට ආවත් මම හිතන්නේ හැම තැනම මිනිසුන්ට කිසිම බබා පිපාසයක් කුසගින්නක් නැතුව
අද දවස පුරා කෑම බීම මං හිතන්නේ හැමෝටම පාරකට ගියොත් බඩ පුරා හම්බ වෙන දවසක් තමයි සම්බුදු තෙමඟුල සමරන මේ වෙසක් පුරපසළොස්වක පෝය දවස. ඉතින් මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් තුන මහබෝසතාණන් වහන්සේගේ උත්පත්තිය, ඊට පස්සේ සම්බුද්ධත්වයේ සහ මහා පරිනිර්වාණය කියන වෙන මේ උතුම් උත්සරණයි සම්බුදු චරිතයේ විශේෂිත සිදුවීම් සඳහා පාදක වෙච්ච පින්බර ඓතිහාසික වෙසක් පුරපසළොස්වක මොකද පොහොය දිනේ නිසා තමයි මේ අසිරිමත් තත්වයේ රට පුරා ලෝකෙ පුරා අපිට දකින්න පුළුවන්කම ලැබෙන. ඉතින් අද ලංකාව පුරා සම්බුදු තෙමඟුල සමරමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් සම්බුදු තෙමඟුල වෙනුවෙන් රට පුරා මේ විදිහට මහා දන්සල් පැවැත්වීම අද දවසේ සිද්ධ වෙනවා. උත්සන්නයි හරි. රට පුරා පැවැත්වෙනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම සිදු කරන දෙයක්. ඉතින් මම හිතන්නේ වෙසක් කාලේ තමයි ලංකාවේ ලෝකෙ මේ වගේ අසිරිමත් මහා පින්කම් සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමේ නිසා. ඉතින් අද අපේ සඳගිරි සෑය දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ පොඩි හාමුදුරුවෝ චූටි දරුවෝ ඇතුළු හැමෝම එකතු වෙලා මේ විදිහට පුංචි පුංචි පින්කම් ගණනාවක් සිද්ධ කරනවා. ඉන්දික මේ අපේ බෙලිමල් බොන ආසාවෙන් නන්දා ඉස්කට් ටික ඉල්ල ගන්න වැඩිපුර එන ලෝභ සෙට් එකක් ඉන්න 2යිද කොහෙද දෙන්න ඉල්ල ගන්න හොඳට. එතකොට නන්දා බෙලිමල් බීලා මිසක් යන්නේ නැහැ නේ ආච්චි. අනිවාර්යෙන්. මාමා කොහෙන්ද ඉඳලා ආච්චි ලාවේ? නුගවැල ආච්චිත් එහෙද? hina වෙන්නේ ඇයි? ඔන්න අපේ හන්තාන සඳගිරි මහසෑය. ඔයා සඳගිරි සෑය ෆෝන් එකකින් බලන්නේ අර තියෙන්නේ. වැඳලා දාවේ. හා. දැන් කොහොමද අපේ පන්සල ටික ටික ලස්සන වෙනව හොඳයි නේද? මල් පැල ගෙනවද? ඇසලවලදී එන්න ඕන නිකන් සක්‍ර දේවෙන්ද්‍රගේ නදුන්නු වෙනා වගේ තියෙයි ඈ. නැද්ද ආච්චි? නදුන්නු වෙනා වගේ තියෙයි. චූටි අර ඉන්නේ මගේ යාළුවෙක්. එයාවේ පාදෙනිය ඉඳලා. එතකොට අපි දැන් යන්න ඕනේ චූටි කොහමද බෙලිමල් බිව්වද ඈ බිව්වද බෙලිමල් නැද්ද ඉඳගෙන බෙලිමල් බිව්වද නැද්ද බෙලිමල් මොකද බෙලිමල් වල ඇත්තම තත්ත්වේ රසයි ගුණයි ඒකේම නිවිලා යනවානේ කොහින්දලා දාවේ අම්මලා මිහින්තලේ ඉඳන් මෙහෙ ආවා දැන් අපි පොසොන් එකට එහෙ එන්න හොඳයි වන්දනා කරලා එන්න. ඉතින් මං හිතන්නේ දන්සලට වඩා වැදගත්ම උත්සරණයි හරි. උත්සරණයි. වැදගත්ම අවස්ථාව තමයි මේ. මං හිතන්නේ ඓතිහාසික අවස්ථාවකට තමයි ඔබ මේ මුහුණ දෙන්නේ. කොහොම පොඩි හඳුරු. මොකද්ද මෙතන වෙන්නේ? මේ හැරෙන්න. ලයිව් එක යන්නේ කො? මොකද්ද මෙතන වෙන්නේ? කොහොමද සංවිධානය කටයුතු වෙන්නේ? කොහොමද කවුද මේකට ශක්තියක් වෙන විස්තර කියන්නේ? අයියි. ඈ? ඇයි දහම් පාසල නැද්ද දැන්? දහම් පාසල සෙට් එක හරියන්නේ නැහැ. හරියන්නේ වැඩක් කරනවා නෑ මේ මදි ඇහෙනවද? අයියෝ ඔහෙලා. ඕ පම්පෝරි සෙට් එක. එතකොට පේනවනේ අවසාන කාන්තා පාර්ශ්වයේ අපේ චූටි දුවලා එහෙම දාලා දැන් ඒගොල්ලෝ කොලාලවනවා අවසානයේ ඕ අයස්. එතකොට අපේ ස්ටාෆ් එකද කරන්නේ මේක? අයියෝ කොහොමද වයරින් ෂාන් මේ ඇවිල්ලා මං හිතන්නේ නුවර තියෙන දැවැන්තම සහ දර්ශනීයම කැරගෙන මහා පහන් කූඩු රාජයා තමයි මේ ඉදි වෙන්නේ. අන්න ලස්සන වැඩේ යනවා අයිස් මල්ලි මල් වලට වතුර දාන්නවනේ ඉතින් ඈ මල් පර වෙනවා. එතකොට මේ ඇවිල්ලා දවස් ගාණක් අපේ පොඩි හාමුදුරුවෝයි ඊට දහම් පාසලේ පොඩි ළමයි ටිකයි කට්ටිය එකතු වෙලා මම හිතන්නේ දවස් ගාණක් ඒගොල්ලෝ කැරගෙන කූඩුවක් හදන්න ඕන කියලා චූටි අය තාම මේකේ අපේ කිසිම මැදිහත් වීමක් මොකුත් නැහැ චූටි අය නිදහසේ ඒගොල්ලොන්ට මේක අත්දැකීමක් ගන්නත් එකම කරන්න දීලා තියෙනවා අපේ කිසිම සම්බන්ධයක් නැහැ අවශ්‍ය කරන බඩු වලට පුංචි මුදල විතරයි දීලා තියෙන්නේ ඉතින් ඒගොල්ලොම සැලසුම් කරගෙන කොහොමද මේක කරන්න කියලා සම්පූර්ණ ඩිසයින් කරගෙන උණගස්සේම හොයාගෙන පොල්ලතු හොයාගෙන ඊට පස්සේ ඕන කරන වයර් බල්බ් බණම්මන ඔක්කොම ගෙනල්ලා ඔන්න සඳගිරි සෑයට යන පාරේ කැරගෙන පහන් කූඩුවක් වෙසක් කූඩුවක් හදන්න ඕන කියලා පොඩි හාමුදුරුවෝයි පොඩි ළමයි ටිකයි එකතු වෙලා
පොඩි හාමුදුරුවෝ ඊට පස්සේ අවුරුදු 10 12 15 අවුරුදු 12 13 චූටි දරුවෝ 5-6 දෙනෙක් එකතු වෙලා තමයි මේ කැරගෙන පහන් කූඩුව සකස් කරගෙන යන්නේ. ඉතින් ඒගොල්ලෝ මහන්සියලා අපිත් චූටි කාලේ වෙසක් කූඩුවක් හදන්න කොච්චර මහන්සි වුණාද කියලා හැමෝටම මතක ඇති. ඉතින් ඔන්න මේගොල්ලෝ මම හිතන්නේ මේක තමයි ඉතින් වෙසක් කාලේ ළමා ලෝකේ සුන්දරත්වය මේ වගේ ලස්සන නිර්මාණ කරන එක. එන්නේ. එතකොට අද අවශ්‍යදී කරගෙනවන්නේ කොහොම හරි? ඈ? කරගෙනවනේ මේක. අවශ්‍ය කරකේද? කියන්න. ඈ? අවශ්‍ය කරකේ බල්බ් පත්තු වේද? බල්බ් බැලුවද ඊයේ ස්විච් දාලා? අතකොට කලින් බලන්න ඕනේ ෂාන්නේ වයරින් කරේ. ඉතින් මේකේ බල්බ් එහෙම ගොඩක් තියෙනවා. මම හිතන්නේ ඇතුළත කාටවත් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මේක ඓතිහාසික අවස්ථාවක්. නුවර විශාලම කරගෙන පහන් කූඩුව. මේ ඉන්නේ සපෝටර්ස්ලා කෝ අයියෝ ආන් රෙදි නෑ මල්ලි. පොඩි හාමුදුරුවෝ කිව්වා තාත්තයා. උත්සාරණයි. කෝ ඔයාලගේ සහයෝගික නම් කලකිරීමෙන් කතා කරේ කෝ. අයියෝ. වැඩක් නෑ. නැන්ද දන්සල වැන්නද? නැද්ද? යන්න ඉවර වෙයි යා. ඔය වගේ බෙලිමල් ටිකක් ආය හම්බෙන්නේ නැහැ. ලංකාවේ කොහෙද දන්සල් වලට ගියත් මේ රහට බෙලිමල් හම්බෙන්නේ නැහැ. යන් දුරට ගිහිල්ලමුද? ඇයි? මෙයා තමයි මේ මගේ චූටි යාළුවා දැන් මූණ වහගෙන කෝ. ඕක අරින්න ඕනේ. කොහමද? දැන් ගෙදර යන්න බුත්සරණයි. ඔයා දැන් ගෙදර යන්නද යන්නේ? ගෙදර යනවද පාදේනි? යනවද? යනවද? අයියෝ ඔහොම බලන් ඉන්නේ. ඔව් කියන්නේ. ඔයා යනවද? ඉන්න මම උඩට ගිහින් එනවා. ඉන්නේ කොහොම පඩි පෙළ දාන්න මම මෙතන ෆොටෝ එක ගන්න. ඔහොම බලන්න මං එනවා. ස්විච් පොඩක් ගන්න. ඒ කට්ටිය ෆෝන් ගෙනවද දෙකක් කොහොම ගන්න. කෝ ෆොටෝ ගන්න වැඩි පටන් ගන්න කිව්වොත් මට යන්න වෙන්නේ නැහැ. ලයිව් එක ගහලා එන්න ඕන. මං එන්න. මම විනාඩි 5න් එන්නද? චෛත්‍රිය ටක් ගාලා එනවා. මේ උඩට ටක් ගාලා කියලා විනාඩියෙන් යමු. මම විනාඩියෙන් කරගිලා එනවා. ඔයාලා උඩට යනව නේද? උඩින් හම්බෙමු. යන් ඔයාලා උඩට ගිහලමු. නැත්නම් මේ හරින්න අපි එන්න. ආච්චි අම්මවත් එකතු කරගෙන පවුලේ කට්ටිය ඔක්කොම මේ ළමයි ටිකද මේ? නියමයි. ඔන්න ආච්චි අම්මවත් එකතු කරගෙන පවුලේ හැමෝම අද සඳකිරිසෑය වඳින්න වෙලා. කොහේ ඉඳලා දාවේ ආච්චි? ගිනිගත් හේනේ. ඔක්කොම ගිනිගත් හේනේද? ආච්චිට කාගේවත් සහයෝගයක් නැතුව ගියාගේ අතනින් බෙලිමල් ටිකක් බිව්වනා. අපේ මහා බෙලිමල් දන්සල තියෙනවා. බීපු ගමන් එන ඇඟට ශයිය හත්තිය ඔක්කොම එනවා. යා බෙලිමල් දන්සලට එක්ක යන්න. ආච්චිට යරන් දෙන්න වෙනවා. සීයා වඳින්න ආව නේද? කොහේ ඉඳන්ද ආවේ? තෙල් දෙනිය. උත්සරණයි. ඉන්දික යන්දුරට. ඔයාලා නේද අර කහ පාට නඩේ? හොඳයි. උත්සරණයි. උඩට ගිහින් එන්න. ඉන්දික මේ උඩට එනව නේද? මං උඩ ඉන්න උඩට ගම්. බෙලිමල් දන්සල වඳින්න යන්නේ නැද්ද? ඉන්දික මේ අපේ කීප දෙනෙක් දාන්නකො මෙතන පොලිමනේ. ඔයාට අක්කලා පල්ලයට ගිහලා චතුරංග ජල්ටි සුපුන් කට්ටියට ලැහත් වෙලා එනිකෝ කියනවා. ටක් ගාලා කතා කරන්නු. එක මෙතෙන් එන්න මළුවට. චූටි. පොලිමනේ. කවුරුද? අපේ හන්තාන කඳු වැටි. මාමා? කොහමද? සඳකිරිසෑය වන්දනා කරන්න පැමිණෙන සදහැවතුන් හෝ ගන්නේ කොහමද? ඕ අයියා මේ නෑ කවුරු හරි දෙන්නෙක් එක්ක අල්ලලා ගන්න. කවුරු හරි අතෙන් පොඩ්ඩක් උදව් කරන්නකෝ.
අර පුටු අල්ල ගන්න මල්ලි කවුරුද දෙන්නේ උදව් කරන්න? එහා පැත්තෙන් එන්න පුළුවන් වටේ පාරේ. උත්සරණයි. උත්සරණයි. උත්සරණයි පුතා. උත්සරණයි. छोटी इंड oh हाँ मम या एडिंग का हम एडी कथा करूँ उत्सरना है मैं कोई इधर दाम आवे मातले हाँ आवनी कुमारी हाँ वीडियो बालनो नम्म का दम्ಮಗೆ सुधर्मा මාතලේ ඉඳලා අම්මා ඇතුළට ගිහින් වන්දනා කරලා එන්න මං ඉන්නවා එළියේ ඇතුළට එක්ක යන්න අල්ලගෙන යන්න පුළුවන්ද හා අල්ලගෙන යන්න පරිස්සමෙන් ඉතින් පුළුවන් හැමෝම වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ අතර ඔන්න අපි හන්තාන සඳගිරි සෑයේ මල් පැල සිටුවීමේ කටයුත්ත අපි දැන් ලස්සනට පිළිවෙලට කරගෙන යන්න උත්සාහනයි. පටන් ගන්න තියෙනවා මේ විදිහට සම්පූර්ණයෙන් අපි අනිද්දා ඒ කියන්නේ බදාදා වෙනකොට සම්පූර්ණයෙන් අවට භූමියේ සඳගිරි සෑය අවට සම්පූර්ණයෙන් දැන් මේ වෙනකොට භූමිය සුද්ධ කරලා අපි තන පිටලි ගැසීම් ආදී කටයුතු මෙන්න මේ විදිහට අපි දැන් අවසන් කරගෙන තියෙන්නේ බොහෝ තැන්වල. ඒ අනුව අපි රෝස මල් සහ විවිධ මල් වර්ග මේ වෙනකොට විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙන මේ මල් පැල රෝපණය කිරීම කටයුතු අපි අනිද්දා බදාදා ආරම්භ කරනවා. ඒ අතර අවුරුදු 4ට අඩු චූටි දරුවෝ අවුරුද්දේ ඉඳලා ඉහළට කමක් නැහැ. නමුත් සමහරලාට මාස 6 7 8 චූටි දරුවෝ සමහර අය අරගෙන ඉන්න අහලා තියෙනවා. ගැටලුවක් නැහැ. අවුරුදු 6 7 ඉඳලා අවුරුදු 4 දක්වා වෙන චූටි දුවල පුතාලා ඉන්නවා නම් උත්තරණයි. ඕ වැටි. ලබන සතියේ ඉරිදා. ඒ කියන්නේ 18 වෙනිදා ඉරිදා උදේ 8 සිට අපි සවස 5 දක්වා කාලය තුලදී හන්තාන සඳගිරි සෑ භූමියේදී රෝස පැල සහ විවිධ මල් පැල වර්ග රෝපණය කිරීම ලබන ඉරිදා දවස තුල උත්සරණයි ක්‍රියාත්මක රෝපණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අවුරුදු 4ට අඩු මාස 7 8 ඉඳලා චූටි දරුවෝ කැමති අයට ඔන්න එදාට එකතු කරගෙන ඉන්න පුළුවන්. අපි ඉරිදා දවස ලබන සතියේ ඉරිදා සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙන්නේ අවුරුදු 4ට අඩු චූටි දුවල පුතාලා අතින් සඳගිරි සෑ භූමියේ මල් පැල රෝපණය කිරීම සිද්ධ කරන්න මේ වෙනකොටත් විශාල පිරිසක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඔබටත් නුවර අවට නම් එන්න පුළුවන් නම් ඔයාලට අවුරුදු 4ට අඩු මාස 7 8 ඉඳලා අවුරුදු 2 අවුරුදු 3 වෙන චූටි දුවල පුතාලා ඉනවා නම් සුදු ඇඳුමක් අඳලා ඒ දරුවොත් අරගෙන ලබන 18 වෙනිදා නැත්නම් ඉරිදා උදේ 8ත් සවස 5ත් අතර කැමති වෙලාවක සඳගිරි සෑයට එන්න ඔබේ දුව හෝ පුතා අතින් මල් පැලයක් රෝපණය කරන්න. එතකොට තව මාස කිහිපයක් අවුරුද්දක් අමාරක් අවුරුදු 7ක් 8ක් යනකොට ඒ පැලය මහා විශාල වෘක්ෂයක් බවට පත් වෙලා මල් පිපෙන මේ පිංබිම හැඩ ගන්වන සුන්දර වෘක්ෂයක් බවට පත් වෙයි, මල් ගසක් බවට පත් වෙයි. ඉතින් ඒ දරුවා අනාගතේ එනකොට මල් පිවිච්ච මහා ගසක් බවට මේ මල් පැලයේ චූටි දරුවා අතින් චූටි කාලේ රෝපණය කරන පැලය පත් වෙලා තියෙයි. ඉතින් සඳගිරි සෑයේ ඒ චූටි දුවල පුතාලා සුදු ඇඳුම් අඳගෙන ලස්සනට පිළිවෙලට ලබන ඉරිදා උදේ 8 සිට සවස 5 දක්වා කැමති වෙලාවක ඔයාලට එකතු කරගෙන ඉන්න පුළුවන්. එකතු කරගෙන එන අය 07114962050 මගේ දුරකථන අංකයට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔබේ දුව හෝ පුතා මල් පැල රෝපණය කරන්න එනවා නම් මල් පැල හිටවන්න මගේ දුවත් මගේ පුතත් අපේ දුවත් අපේ පුතත් එනවා කියලා චූටි දුවගේ හෝ පුතාගේ පින්තූරයක් අපිට WhatsApp එකට දාන්න. WhatsApp එකට ෆොටෝ එකක් දාලා මල් හිටවන්න 18 අපිත් එනවා කියලා විතරක් මැසේජ් එකක් දාන්න. ඒ අනුව අපිට ගණනය කරගන්න පුළුවන් ආසන්නව කී දෙනෙක් එයිද කියලා රෙජිස්ට්‍රේෂන් ලිස්ට් එකට දාන්නම්. එතකොට ලබන ඉරිදා තමයි දවස 18 වෙනිදා උදේ 8ත් සවස 5ත් අතර එන
දරුවෝ එකතු කරගෙන එන අම්මලා තාත්තලා දුවගේ හෝ පුතාගේ ෆොටෝ එකක් දාන්න අවුරුදු 4ට අඩු චූටි දුවලා පුතාලාගේ. එතකොට ඒ අතර එන අයට කැමති නම් ගේන්න කියලා මල් පැල වර්ග ගැන ඊ අපි ලිස්ට් එකක් දැම්මා. කැමති නම් අපේ මෙහි තියෙන මල් පැලයක් අරගෙන හිටවන්නත් පුළුවන්. හැබැයි වලක් කාර ගන්න ඕනේ තැන පෙන්නනවා. අඩියකමාර ගැඹුරු චූටි වලක් කාර ගන්න ඕනේ. අපි තැන පෙන්නනවා. ඊට පස්සේ වල හාරගෙන දරුවත් එක්ක පැලේ හිටවල යන්න තියෙන්නේ. එතකොට බක්මී පැල ඊට පස්සේ රත් මැයිමල් පැල මැයිමල් ඔයගොල්ලෝ දන්නවා රත් මැයිමල් මේ පැල ඊට පස්සේ සැරියුත් මුගලන් ආදී මේ වගේ හොඳට මල් පිපෙන මල් පැල වර්ග අරගෙන ඉන්න දරුවන්ගේ ෆොටෝ එක දානකොට කැමති නම් ඔයාලා ගාව දැනට තියෙන හොඳ ලස්සන මල් පිපෙන මල් පැලයක් තියෙනවනම් මේ මල් පැලේ නමත් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම එතකොට බලලා ඒක අනුමත කරන්නම්. එහෙමනම් එන්න කැමති අය දැන්ම WhatsApp එකට මැසේජ් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝ එකත් පුළුවන් හැමෝම ෂෙයා කරන්න. හැමෝටම සම්මා සම්බුදු සරණයි. චූටි කොහමද?